අවස්ථාවකදී විශේෂයෙන් මේ රටේ මුදුම තරම් දැවෙන ගුරු ගැටලුවක් පිළිබඳව සාකච්ඡා කරන්නේ. මේ ගුරු ගැටලුවක් විතරක් නෙවෙයි. දැන් අපේ උතුරු නැගෙනහිර උතුරේ ඊටඟට නැගෙනහිර පළාත්වල සිංහල මාධ්‍ය ගුරුවරු විශාල හිගයක් තියෙනවා. ඊළඟට මේ වෙනකන් මේ ඉස්කෝලවල සිංහල දරුවන්ට අධ්‍යාපනය ලබා දුන්නේ මේ පසුබිමේ ඉන්න සියලුම අපේ සිංහල මාධ්‍ය ගුරුවරු. මේ අය ඔක්කොම සම්පත්දායි ගුරුවරු හැටියට සේවය කරන්නේ වසර 3-4 ඒ වගේ දිග කාලයක් සේවය කරනවා. හැබැයි මේ අය පිළිබඳව මේ රජයේවත් කිසි කෙනෙක් මේ පිළිබඳව අවධානයක් යොමු කරන්නේ නැහැ. මේ ගුරුවරු ටික සේවයෙන් බැහැර වුණා නම් උතුරු නැගෙනහිර සමස්ත සිංහල දරුවන්ගේ අධ්‍යාපනය බලවත් අනතුරක තියෙනවා. ඒක තමයි විශේෂම කාරණේ. අපි ඉස්මතු කරන කාරණයක් තියෙනවා. ඒ තමයි මඩකලපුවේ යාපනයේ කිලිනොච්චේ මුලතිව් ත්‍රිකුණාමලයේ අම්පාර. මේ දිස්ත්‍රික්කවල ඉපදිච්ච සිංහල දරුවන්ට සිංහල මාධ්‍යයෙන් තමන්ගේ මූලික අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමිද? මේ දරුවෝ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන්න ඕන. හැබැයි මේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න ගුරුවරු නැහැ. ඒ ගුරුවරු නැති නිසා තමයි සම්පත්දායි ගුරුවරු හැටියට මේ පසුබිමේ ඉන්න පිරිස මේ අය ඉතාම සුදුසුකම් සහිත අය. ඊළඟට ඒ වගේම සමහර අවස්ථාවකදී ගුරු වෘත්තියට යෝග්‍ය සුදුසුකම් තියෙනවා. අපි ඉල්ලා සිටිනවා මේ වෙලාවේ මේ සම්පත්දායි ගුරුවරු රජයේ ගුරු සහායකයින් ලෙස බඳවාගෙන මේ අයගේ සේවය මේ පළාතටම නැවත ලබා දෙන්න. එතන සමහර වෙලාවට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. පළාතේ පදිංචි නැතිකමක් වගේ කාරණයක්. හැබැයි ඒක එහෙම නෙවෙයි. මේ අය සමහරු අනුරාධපුරයේ ඉඳලා යාපනයට ගිහිල්ලා මුලතිව් වලට ගිහිල්ලා අවුරුදු 5ක් ස්වේච්ඡාවෙන් සේවය කරනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඒ දරුව වෙනුවෙන් මේ ගුරුවරු අප්‍රමාණ කැපකිරීමක් කරනවා. මේ ගැටලුව පිළිබඳව පාලක කිසි කෙනෙක් අධ්‍යාපන අමාත්‍යාංශයවත් අධ්‍යාපන ඇමතිවරියවත් ඒ වගේම පාලක මේ රජයේවත් අවධානයක් යොමු කරලා නැහැ කියන එකයි අපේ විශේෂ අවධානය. පහුගිය මේ අයවැයෙන්වත් මේ අපේ සම්පත්දායි ගුරු බෞද්ධ පිළිබඳව උතුරු නැගෙනහිර මේ තත්ත්වය පිළිබඳව කිසිම අවධානයක් යොමු කරලා නැහැ. ඒ නිසා අපි ජනාධිපතිවරයාට මේ කාරණේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න උත්සාහයක් ඒ පළවෙනි උත්සාහය හැටියට තමයි අපි මේ වෙලාවේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන්නේ. දැන් මේ ගැටලුව කොයි කාලෙකටද පැවැත්වෙන්නේ? එතකොට දැන් බදවා ගැනීම පරිපාටියට මතවාදා කිතර කාලයක් යනවා. බදවා ගැනීම පරිපාටියට අවශ්‍ය පහුගිය කාලයක්ම කැබිනට් පේපර් සකස් වුණා. ඒ වගේම විවිධ යෝජනා කැබිනට් තීන්දුව ගන්න උත්සාහ කළා. මොන අවාසනාවකට හරි ඒවා අපේ කෝසල මාධ්‍ය ඒකාවට පැහැදිලි කරයි. විශේෂයෙන්ම ඒ දේවල් යටපත් වුණා. හැබැයි බදවා ගැනීම පරිපාටිය කියලා මගහරින්න පුළුවන් කමක් නැහැ ආණ්ඩුවට. හේතුව තමයි මීට කලිනුත් ඒ අවශ්‍යතාවය හඳුනාගෙන කැබිනට් අනුමැතියක් ලබාගෙන ගුරු සහායකයින් ලෙස බඳවාගෙන ඒ අයට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කිරීමෙන් පස්සේ ගුරුවරුන් විදියට රාජකාරියට බඳවගත්තා. අපි ඉල්ලා සිටින්නේ අන්නේ කාර්යය කරන්න. මෙතන මහා විශාල පිරිසක් නැහැ. උතුරු නැගෙනහිර ගැටලුව දෙවිදිහයි. එකක් තමයි 3000ක ලොකු පුරප්පාඩුවක් තියෙනවා. හැබැයි අපි මේ වෙලාවේ පළවෙනි කාරණේ හැටියට ඉල්ලා සිටින්නේ මේ පසුබිමේ ඉන්න ඊළඟට මේ ඉස්කෝලවල දැනට වැඩ කරන සිංහල මාධ්‍ය ගුරුවරු ටික මේ අයට කිසිම පළාත් සභාවෙන්වත් නැහැ මධ්‍යම ආණ්ඩුවෙන්වත් නැහැ ස්වේච්ඡාවෙන් තමන්ගේ අතේ මුදලින් ඉස්කෝලවලට ගිහිල්ලා දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන මේ ගුරුවරුන්ගේ ගැටලුව පළමුවෙන්ම විසඳන්න කියන එක තමයි අපි ඉල්ලීම. ඒ අය ගුරු සහායකයින් ලෙස බඳවාගෙන ඊට අදාළ අපි දන්නවා ඒකට නීතිමය ප්‍රතිපාදන නැහැ කියලා ඇඟ බේර ගන්න පුළුවන් කමක් නැහැ. හේතුව තමයි මේ වගේ අවස්ථාවකදී කැබිනට් අනුමැතියක් ලබාගෙන ඒ කාරණේ සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ නිසා ඒ බඳු පියවරක් ඉදිරියට තබලා මේ ගුරුවරුන්ගේ ගැටලුව විසඳන හැටියට මම බොහොම කාරුණිකව ඉල්ලනවා. ඒක තමයි ඉල්ලීම. දැනට 3000ක ප්‍රමාණයක පුරප්පාඩුවක් තියෙනවා දිස්ත්‍රික්කවල. ඊටත් වැඩි වුණත් අඩු නැහැ. හරිදාස් ගන්න මම හිතන්නේ නැගෙනහිර උතුරු පළාත් සභාවල දෙකේම ගුරු පුරප්පාඩුවේ තරම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ ගුරු පුරප්පාඩු පුරවනකම් කියලා ඉතින් මෙයාලා කියනවා ඊට පස්සේ අර ජාතික අධ්‍යාපන ආයතන එහෙම නැත්නම් මොකද විද්‍යාපීඨ වලින් එනකන් ඉන්න ඕන ඒ වගේ කතා. එතකොට විද්‍යාපීඨයෙන් පත්වීම් ලබාගෙන බොහොම අතලොස්සක් උතුරට හරි නැගෙනහිරට ගිහින් 10 දෙනෙක් ගන්න. මේ දහස් ගානක මේ පුරප්පාඩුව පුරවන්න පුළුවන් කමක් නැහැ. දැනට පළවෙනි ක්‍රමය හැටියට මේ වැඩ කරන ගුරුවරු 100කට 150කට ආසන්න ප්‍රමාණයක්. මේ පිරිසගේ ගැටලුව විසඳන්න කියන එකයි
අපි දැන් මේ වෙනකොට දැන් ඔය ගුරු සහායකී ඔව්. දිස්ත්‍රික්කවල යම් මට්ටමින් ඔය පාසල්වල ඉගෙනුම් කටයුතු සිදු කරනවා. ඇත්තටම මේ ගුරු සහායකය තමයි මේ පාසල් ටික පවත්වගෙන යන්නේ. වෙන රාජ්‍ය සමහර මම එක උදාහරණයක් කියන්නම් මේ මඩකලපුව ශ්‍රී ලාංකාර සිංහල විද්‍යාලයේ එකම එක සිංහල ගුරුවරයෙක්වත් රජයෙන් ලබා දීලා නැහැ. ඔක්කොම පවත්වන 6 දෙනාම පවත්වගෙන යන්නේ ගුරු සහායකයන් විසින් තමයි පවත්වගෙන යන්නේ. ඒ වගේම අන්තිමට ලොකු බලපෑමකින් පස්සේ එක දෙමළ මහත්තයෙක් ලැබුණා විදුහල්පති හරියට. නමුත් සිංහල මාධ්‍යයෙන් උගන්වන්නේ අර ස්වේච්ඡා ගුරු. හැම උතුරෙත් එහෙමයි මුලතිව් ඊළඟට අම්පාර ත්‍රිකුණාමලේ විශේෂයෙන්ම ත්‍රිකුණාමලේ මේ ඔක්කොගේම දිස්ත්‍රික්කවල ඉස්කෝලවල සිංහල මාධ්‍ය ඉස්කෝලවල වැඩිම බර අදින්නේ මේ ගුරුවරු ටික. මේ ගුරුවරු ටික නැත්තම් ඉස්කෝල ටික පුදුම අර්බුදයකට ලක් වෙනවා. දැන් අවසන් වශයෙන් දැන් අද දින ජනාධිපතිතුමාට ජනාධිපති ලේකම්කාරක සංදේශයක් බාර දෙන්න නාමේ ඔව්. ඔයිට කලින් ලිඛිතව අවශ්‍ය නිලධාරීන් ලිඛිතව 100 ගණනක් බාර දීලා තියෙනවා. කාටද කොයි වෙලාවෙද මේ දැනුත් මේ අගමැතිතුමියට දීලා තියෙනවා. පළාත් ආණ්ඩුකාරවරුන්ට දීලා තියෙනවා. ඊළඟට අධ්‍යාපන අමාත්‍ය ජනාධිපතිතුමාට ලියලා තියෙනවා ලියුම් 10කට වඩා. මේ අලුත් ජනාධිපතිතුමාට ලියුම් 10කට වඩා ලියලා තියෙනවා. හැබැයි අඩුතරමේ හිතට දුකක් නැහැ ලියුම ලැබුණා කියලා උත්තරයක්වත් ලැබුණා නැහැ. ලියුම ලැබිලා කියලාත් උත්තරයක් නැහැ. එතකොට නැගිටින පළාත් ආණ්ඩුකාරතුමා පුද්ගලිකව හම්බෙලා ගිහින්ලා මම බාර දුන්නා. මෙන්න ගුරු ගැටලුවක් තියෙනවා. නැගිටින පළාතේ උතුරේ මේ වගේ ඔබතුමාලා මැදිහත් වෙලා කටයුතු කරා. හැබැයි අදටත් ඒ ලියුම ලැබුණා කියලාත් උත්තරයක් මට ලැබිලා නැහැ. ඒ සමහර හැබැයි අපිට උපදෙස් දීලා තියෙන ඉස්කෝල 2009 පස්සේ මේ ගැටලුව ඇති වෙන්නේ මේක ඊටාම ජාතික ගැටලුවක් හේතුව තමයි මේ ඉස්කෝල ටික ඇති කරන්නේ නැත්තේ යුද්ධයට ඉස්සෙල්ලා තිබිච්ච මේ ඉස්කෝල නැවත ඇති කරන්නේ නැත්තේ ඒකේ ජාතිවාදී කාරණයක්. හේතුව තමයි අර අවතැන් වෙලා ගිය මිනිස්සු අහපව වෙනවා ඉස්කෝල ටික පටන් ගත්තා. ඒ මිනිස්සුන්ට අද එන්න බැරි වෙලා තියෙන හේතුව තමයි ඒ මිනිස්සු කියනවා හාමුදුරනේ අපි දරුවෝ ටික අපි ඉන්න දිහාවල් වල දාලා ඉන්නේ කොහමද? දරුවෝ අනාරක්ෂිතයි. අපි දරුවෝ අරන් එන්නේ කොහමද? අපි හිටපු තැන්වල. එන්න නෑ ඉස්කෝලයක් නෑ. එතකොට මේ ඉස්කෝල කීපේ නිසා තමයි යන්තම් හරි මේ තත්ත්වය ආරක්ෂා වෙලා තියෙන්නේ. මම එක දෙයක් කියන්නම් අන්තිම වශයෙන්. ඒක මගේ පුද්ගලික හැඟීමක්. කවදා හරි මේ එක එක ಜಾති විදියට එක එක පැති වලට ඒක රාශී වෙන්න දෙන එකෙන් මේ රටටත් ජාතියටත් මේ සමස්ත රටට වෙන බලවත් හානියක්. එක පැත්තකට මුස්ලිම් අය විතරක් එකතු වුණොත් ඒ කට්ටිය කොඩිය දාන්නේ පාකිස්තානයට වගේ. එක පැත්තකට දෙමළ අය එකතු වුණොත් ඒ අය කොඩිය දාන්නේ දකුණු ඉන්දියාව වගේ. මේක ශ්‍රී ලංකාව වගේ වෙන්න නම් සිංහල දෙමළ මුස්ලිම් අපි ඔක්කොම එකට ඉන්න ඕනේ. ඒකට තමයි මේ වෙර දරන්නේ. ඒක ජාතික වටිනාකම හඳුනා ගන්න එක අපේ රටේ පාලකයෙක් වගකීමක්. ඒක පුදුම අවාසනාවක්. මේක අර හොරට නිදාගෙන ඉන්නවා වගේ ඇහැරවන්න බෑ. එහෙම තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අපි නැවත නැවත මේක බල කරනවා. අපි මේ දැඩි උත්සාහයක යෙදෙනවා. ඔබ වහන්සේගේ නමයි තනතුර මම දිබුලාගල දේවාලංකාර හිමි කල්කුඩා ශ්‍රී ශීලාලංකාර සිංහල විද්‍යාල පාලක සභාව කියලා ඒකේ සභාපති. ඒ වගේම කල්කුඩා ශීලාලංකාර විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති. අද මේ මොන සංවිධානයේ විදිහට බෙදී සිටින්නේ? අපි සංවිධාන විදියට කීපයක් විදිහට අගමහත්ය අපි එකක් තමයි පොදුවේ සංවිධානත් එක්කම විශේෂයෙන්ම අපි මේ නැගෙනහිර උතුරු නැගෙනහිර සම්පත්දායී ගුරුවරු කියන තැන ඉඳගෙන කතා කරනවා.